ශ්‍රී ලංකාවේ දෙවනියටම බහුලවම ඇතිවෙන පිළිකා වර්ගය තමයි මේ පෙනහළු පිළිකා කියලා කියන්නේ. ලංකාවේ නවීන දත්ත වාර්තා අනුව ගැහැණු පිරිමි අතරින් 70%කටත් වඩා වැඩියෙන් පිරිමීන්ට තමයි මේ පෙනහළු පිළිකා කියන දේ ඇති වෙන්නේ. ඊළඟට අපි මරණ අනුපාතය ගත්තහම අනෙකුත් පිළිකා වර්ග වලට සාපේක්ෂව මේ පෙනහළු පිළිකා වලින් ඇතිවෙන මරණ සංඛ්‍යාව ඉතාම වැඩි. ඒකට හේතුව තමයි මේ පෙනහළු පිළිකා කියන එක බොහෝ වෙලාවට හඳුනා ගන්න ලැබෙන්නේ අවසාන අදියරේදී. ඒ කියන්නේ ස්ටේජ් 4 වගේ අවස්ථාවක තමයි මේ පෙනහළු පිළිකා වැඩිපුරම හඳුනා ගැනෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ස්ටේජ් එකකදී කීමෝതെරපි, රේඩියෝതെරපි කරා කියලා ඒ ප්‍රතිකාර තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකාවේ දත්ත වාර්තා අනුව මරණ අනුපාතය ඊටාම වැඩි අගයක ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා මේ පෙනහළු පිළිකාවල 5 year survival rate එක ඊටාම අඩු අගයක තමයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝවෙන් අපි මේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම් සාධක සහ පෙනහළු පිළිකාවල පූර්ව රෝග ලක්ෂණ මොනවද කියලා බලමු. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම මේ channel එක හරහා පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීම කරනවා. ඊළඟට ඒවට කරන ප්‍රතිකාර වලින් ඇතිවන අතුරු ආබාධ මොනවද කියලාත් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි එකපාරක් හැදුණු පිළිකාව නැවත ඇති වෙන එක වළක්ව ගන්න ඔයාලට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා කතා කරනවා. එහෙනම් අපි channel එක subscribe කරලා අද වීඩියෝවට යමු. එහෙනම් අපි පෙනහළු පිළිකා හැදෙන්න බලපාන අවදානම් සාධක මොනවද කියලා බලමු. පළමුවෙනි එක තමයි දුම්පානය කරන එක. පෙනහළු පිළිකා වර්ග අතරින් 85%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් ඇතිවීමට හේතුව කියලා හොයාගෙන තියෙන්නේ මෙන්න මේ දුම්පානය කරන එක. දුම්පානය ගැන කතා කරනකොට කෙනෙකු තවම දුම්පානය කරනවා නම් එයාට අනිවාර්යයෙන්ම පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානම සෑහෙන වැඩි වෙනවා. ඒ වගේම තමයි කෙනෙකු සෑහෙන කාලයක් තිස්සේ දුම්පානය කරමින් ඉඳලා දැන් නවත්තලා තිබුණත් එයාට මේ පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානම සෑහෙන මට්ටමකින් වැඩි වෙනවා. ඒ වගේම තමයි එයාගේ වයස සහ එයා දවසකට කොයිතරම් සිගරට් ප්‍රමාණයක් බිව්වද කියන එක මත මේ අවදානම අඩු වැඩි වෙන්න පුළුවන්. කොහොම නමුත් සාමාන්‍යයෙන් දුම්පානය කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එයාගේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු මට්ටමෙන් වැඩි අගයක තමයි තියෙන්නේ. ඉතින් සිගරට් එකක් නිසා පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙන්නේ කොහොමද කියලා බලද්දී සිගරට් එකක තියෙනවා රසායනික ද්‍රව්‍ය ඊටාම විශාල ප්‍රමාණයක්. මේකෙන් 80කටත් වඩා වැඩි ප්‍රමාණයක් පිළිකා කාරක කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ පිළිකා කාරක වලට පුළුවන් පෙනහළු වල තියෙන සෛලවල ජානවල විකෘති වීම ඇති කරන්න. ඉතින් අන්න ඒ නිසා තමයි පෙනහළු පිළිකා ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී second hand smoking ගැන මතක් කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ සිගරට් දුම ආග්‍රහණය කළත් ඔයා සිගරට් එක බොන්නම අවශ්‍ය නැහැ. නමුත් ඔයා සිගරට් එකක් බොන කෙනෙක් ළඟ හිටියත් ඔයාට පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානමත් සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙනවා. ඊළඟට දෙවෙනි අවදානම් සාධකය තමයි ඔයා රේඩෝන් කියන විකිරණශීලී වායුව ආග්‍රහණය කරන එක. මෙන්න මේ රේඩෝන් කියන වායුව ශරීරයට අහිත කරයි. වැඩිපුරම මේ වායුව තියෙන්නේ වාතයේ. ඔයාගේ ශරීරයේ ඕනවටත් වැඩිය මේ රේඩෝන් කියන වායුවට නිරාවරණය වුණා නම් අන්න ඒක මේ පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩි කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි අවදානම් සාධකය තමයි ඇස්බෙස්ටෝස් කියන එක. විශේෂයෙන්ම ඔයා ඇස්බෙස්ටෝස් තියෙන කර්මාන්ත ශාලාවක වැඩ කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී මේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු මට්ටමින් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ඔයා මීට කලින් විකිරණ වලට නිරාවරණය වෙලා තියෙනවා නම් අන්න එතකොට මේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා පියයුරු වල හරි එහෙම නැත්නම් උගුරේ හරි මේ විදිහට විකිරණ තෙරපි සිදු කරා නම් ඒ කියන්නේ රේඩියෝതെරපි එහෙම නැත්නම් කරන්ට් එක අල්ලලා තියෙනවා නම් ඒක ඔයාගේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඊළඟට ඔයාට කාලයක් තිස්සේ පෙනහළු ආශ්‍රිතව අනෙකුත් ලෙඩ රෝග තිබුණා නම් විශේෂයෙන්ම ඔයාට කාලයක් තිස්සේම මේ නියුමෝනියාව කියන රෝගය පෙනහළු වල එකම තැන වැඩිපුර කාලයක් තිස්සේම තිබුණා නම් අන්න ඒකත් ඔයාගේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන්න පුළුවන්.
ඊළඟට ඔයාගේ අහිතකර ජීවන රටාවත් මේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. විශේෂයෙන්ම ඔයා කන කෑම වර්ග. ඔයාට සෞඛ්‍යමත් ආහාර වේලක් නෙමෙයි නම් ඔයා අනුගමනය කරන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් පොදුවේ හැම පිළිකා වර්ගයක්ම ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඊට අමතරව ඔයාගේ හෝමෝන අසමතුලිතතාවයන් තියෙනවා නම් අන්න ඒකත් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන්න පුළුවන්. ඊළඟට අපි පෙනහළු පිළිකාවල පූර්ව රෝග ලක්ෂණ මොනවද කියලා බලමු. මුලින්ම කියන්න ඕන මේ එක රෝග ලක්ෂණයක් තිබූ පමණින් ඔයාට පෙනහළු පිළිකාවක්ම ඇති වෙනවා කියලා කියන්න බෑ. සාමාන්‍යයෙන් පෙනහළු වල ඇතිවන ආසාදනයකදී වුණත් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. එයාට දිග කාලයක් තිස්සේ මේ කියන රෝග ලක්ෂණ කිහිපයක්ම තියෙනවා නම් අන්න එතකොට තමයි ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහිලා අදාළ පරීක්ෂණ ටික කරගන්න ඕනේ. පළවෙනි එක තමයි කාලයක් තිස්සේ පවතින නොනවතින කැස්ස. මේක අර සාමාන්‍ය ආසාදනයක් නිසා ඇතිවෙන කැස්සක් නෙමෙයි. දිග කාලයක් තිස්සේම තියෙනවා. ඒ වගේම තමයි එන්නම මේ කැස්ස වැඩි වෙනවා. ඒ කියන්නේ දරුණු තත්වයටම පත් වෙනවා. මෙන්න මේ වගේ කැස්සක් තියෙනවා නම් ඒක පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ කැස්සත් එක්ක ඔයාට රුධිරය පිටවීම සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ ඔයා කහිනකොට ඔයාගේ අතට හරි එහෙම නැත්නම් ටිෂු එකකට හරි ඒ වගේ දෙයකට රුධිරය ඔයාට පේනවා නම් ඔයා කහිනකොට රුධිරය පිට වෙනවා කියලා අන්න ඒක අපි හිමොප්ටොසිස් කියලා කියනවා. අන්න ඒක අනිවාර්යයෙන්ම පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාට කාලයක් තිස්සේ දිගින් දිගටම පෙනහළු ආශ්‍රිතව ආසාදනය කියන්නේ ලෙඩ රෝග ඇති වෙනවා නම් ඒක පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට නියුමෝනියාව කියන තත්ත්වය පෙනහළු වල එකම තැන කාලයක් තිස්සේම ඇති වෙනවා නම් එහෙම නැත්නම් ඔයාට ටියුබර්කියුලෝසිස් වගේ තත්ත්වයක් එහෙම නැත්නම් බ්‍රොන්කයිටිස් වගේ තත්ත්වයක් මෙන්න මේ වගේ රෝග දිගින් දිගටම තියෙනවා නම් ඒක පෙනහළු පිළිකාවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැන් මේකෙන් කියන්නේ නැහැ මේ ලෙඩ තිබුණා කියලා ඔයාට අනිවාර්යයෙන්ම පෙනහළු පිළිකාවක් හැදෙයි කියලා. මේකෙන් කියන්නේ අන්නේ අවදානම වැඩි වෙනවා කියන එක ගැන විතරයි. ඊළඟට ඔයාට කාලයක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගන්නකොට අමාරුයි වගේ තියෙනවා නම්, හුස්ම ගැනීමේදී මොනවා හරි ගැටලු තියෙනවා නම් අන්න ඒක පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට තවත් සමහර අවස්ථාවලදී පපුවේ කැක්කුම සහ කොන්ද කැක්කුම මේ පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාට කතා කරනකොට එකපාරටම ඔයාගේ උගුරෙන් සද්දේ පිට වෙන්නේ නැත්තම්, එහෙම නැත්තම් ඔයාගේ කටහඬ වැඩිපුර වෙනස් වෙලා වගේ ඔයාට දැනෙනවා නම් අන්න ඒක මේ පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මොකද සමහර අවස්ථාවලදී මේ පිළිකාව ඔයාගේ ස්වරාලය හිර කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම වෙනකොට ඔයාගේ කටහඬේ සහ ඔයාගේ ශබ්දයේ පිටවීමේදී යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් පෙනහළු පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට ඕනම පිළිකාවකට පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ටිකක් ඔයාලට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට රාත්‍රී කාලයේදී එකපාරම අධිකව දහඩිය දාන එක සිද්ධ වෙනවා නම්, ඔයාව නිින්දෙන් හැරෙන තරමටම ඔයාට දහඩිය දානවා නම්, ඔයාට රාත්‍රී කාලයේ නැගිටලා ඇඳුම් මාරු කරගන්න සිද්ධ වෙන තරමටම දහඩිය දානවා නම් අන්න ඒකත් මේ පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකපාරටම ඔයාට කන්න බැරි වෙන එක සහ ඔයා හිතාමතාම ඒ කියන්නේ ව්‍යායාම් කරන්නේවත් නැතුව ඩයට් එකක් කරන්නේවත් නැතිව ඔයාගේ දේහ බර එකපාරටම අඩු වෙනවා නම් අන්න ඒකත් මේ පිළිකාවක පූර්ව රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි පෙනහළු පිළිකාවක් ඇතිවීමේ අවදානම් සාධක සහ පෙනහළු පිළිකාවල පූර්ව රෝග ලක්ෂණ වශයෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕන කරුණු ටික. පෙනහළු පිළිකා ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක් තියෙනවා. ස්මෝල් සෙල් ලං කැන්සර් සහ නන් ස්මෝල් සෙල් ලං කැන්සර් කියලා. ඉතින් ලබන සතියේ වීඩියෝවෙන් මම මේ පෙනහළු පිළිකා වර්ග ගැන කතා කරනවා. ඒ වගේම තමයි ඉදිරියේදී වීඩියෝ වලින් මම මේ පෙනහළු පිළිකා වර්ග වලට කරන ප්‍රතිකාර සහ ඒවායේ නැතිවෙන අතුරු ආබාධ මොනවද කියලාත් සාකච්ඡා කරනවා. ඉතින් පෙනහළු පිළිකා සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධයෙන්ොත් ඉදිරියේදී අවශ්‍ය නම් වීඩියෝවන් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් අපි ලබන සතියේ තවත් වීඩියෝවකින් හමු වෙමු.